සුබ දවසක් සහෝදර සහෝදරියනි. මම අද හිතුවා කතා කරන්න අපේ ජීවන ස්ථාවරය ගැන. අපි ජීවත් වෙනකොට දුක් විඳ අවස්ථාවල්, අභියෝගාත්මක අවස්ථාවල්, ගැටලු සහගත අවස්ථාවල්, සහ ඊටාම ප්‍රීතිය දානවන අවස්ථාවල් වලට අපි මුහුණ දෙනවා. හැම වෙලෙම මේ වෙන සිදුවීම් එහෙම නැත්නම් අපේ life circumstances ඒ ගැන හිතනවට වැඩිය මේවට අපි කොහොමද මොන වගේ ජීවන ස්ථාවරයක ඉඳලාද මම ක්‍රියාකාරී වුණේ, තීරණ ගත්තේ කියන එක හරියම වැදගත්. අපි ගමුකෝ පුද්ගලින් දෙදෙනෙක් මුහුණ දෙනවා කියලා එකම ගැටලුවට. එක්කෙනෙක් මම මේ ගැටලුවට මුහුණ දීම තුළින් යමක් අලුතෙන් ඉගෙන ගන්නවා කියන ස්ථාවරයේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා හිතන්න පුළුවන් අයියෝ මටමයි මේක වෙන්නේ මොන කර්මයක්ද. අන්න ඒ වගේ ස්ථාවරයක ඉඳලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අරමුණු කරා යන ඔබ ජීවිතේ වේවා වැඩ පරිසරයේ වේවා අපිට මොන වගේ ජීවිත අවස්ථා එන life circumstances තියනවාද කියන එකට වැඩිය කොහොමද මේ මොන ස්ථාවරයේ ඉඳලාද මම මේවට ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන පොඩ්ඩක් ආවර්ජනය කරනවා නම් ඔබට ඒක උදව්වක් වෙයි. එහෙනම් අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.